මේ වීඩියෝ එකෙන් බලමු මෙන්න මේ සමීකරණ ගාන කොහොමද හදන්නේ කියලා. ගාන කියනවා ආරක්ෂක කැමරා CCTV උපාංග ඇලවි කිරීමේ හා සවිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා 2023 4 දින මිෂාන් කෙයා නමින් ව්‍යාපාරයක් සුපුන් අරඹන ලදී. ඒ කියන්නේ මේක 23 4 ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඒ නිසා ආරම්භක ශේෂ මේකේ නැහැ. මොකද මේක 4 ආරම්භ කරපු එකක්. ඒක නිසා ආරම්භක ශේෂ තියෙන විදිහක් නැහැ. ඊට පස්සේ කියනවා 23 4 දිනෙන් අවසන් මාසය සඳහා මෙම වර්ෂයේ සිදු වූ ගනුදෙනු පහත වේ. සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කෙරේ කියලා මෙන්න මේ විදිහට ගනුදෙනු 14ක් දීලා තියෙනවා. ඊට පස්සේ අපට ආකෘතියක් දීලා තියෙනවා මෙන්න මේ ආකෘතියට දාන්න කියලා. ඊට පස්සේ 4:30න් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනයත් මුදල් ශේෂය සහ වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂයත් අපෙන් අහනවා. හරි, අපි මුලින් මෙන්න මේ ගනුදෙනු 14 අපි අර ආකෘතියට සමීකරණයට දාගෙන ඉමු. මම මෙන්න මේ විදිහට ඒ ආකෘතිය දාගෙන තියෙනවා. අපි මෙන්න මේකට මේ ගනුදෙනු 14 දාමු. පළවෙනි එකෙන් කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස මුදලින් ලක්ෂ 20ක්ද රුපියල් ලක්ෂ 8ක් වටිනා ගොඩනැගිල්ලක්ද රුපියල් ලක්ෂ 32ක් වටිනා ලොරි රථයක්ද යොදවන ලදී. එතකොට මේක ආරම්භක ප්‍රාග්ධනය මුදලින් ලක්ෂ 20ක් යොදවද්දී මුදල් කියන වත්කම ලක්ෂ 20කින් වැඩි වෙනවා. මම මේක මුදල් ළඟින් මෙන්න මේ විදිහට දාගන්නවා. ධන 2000යි කියනවා දහස් වලින් මේක දාන්නේ. ඊට පස්සේ කියනවා රුපියල් ලක්ෂ 8ක් වටිනා ගොඩනැගිල්ලක්ද රුපියල් ලක්ෂ 32ක් වටිනා ලොරි රථයක්ද යොදවන ලදී. එතකොට මේ දෙක අපට ගන්න වෙන්නේ දීපල පිරියුතු උපකරණ විදිහට. දීපල පිරියුතු උපකරණ ඔක්කොම එතකොට ලක්ෂ 8යි ලක්ෂ 32යි ඔක්කොම ලක්ෂ 40කින් වැඩි වෙනවා. මම මෙතන ලක්ෂ 40 මන් දහස් වලින් 4000 කියලා දාගන්නවා. මේ ඔක්කොම නිසා හිමිකම ලක්ෂ 60කින් වැඩි වෙනවා. ඒකම 6000යි කියලා මෙතන දහස් වලින් දාගන්නවා. ඊට පස්සේ කියනවා රුපියල් 1200ක් වටිනා CCTV කැමරා හා උපාංග මිලදී ගන්නා ලද අතර ඒ සඳහා රුපියල් 900ක් මුදල් ගෙවන ලද අතර ඉතිරිය ණය පදනම මත වේ. එතකොට රුපියල් 1200 දහස් වලින් කියන්නම් 1200ක් වටිනා CCTV කැමරා හා උපාංග මිලදී ගන්නවා. එතකොට මේක CCTV උපකරණ ඇලවි කරන ව්‍යාපාරයක්නේ. එහෙනම් තොගවලට තමයි CCTV ගන්නේම සහ විකුණනය වේ අයිති වෙන්නේ. 1200ක් වටිනා CCTV කැමරා මිලදී ගද්දි තොග වැඩි වෙනවා 1200කින්. ඒත් එක්කම 900ක් මුදල් ගෙවපු නිසා මුදල් අඩු වෙනවා 900කින්. ඉතුරු 300 ණය පදනම. ඒ නිසා වෙළඳ ගෙවිය යුතු දෙයක් නැත්නම් ණය හිමි වැඩි වෙනවා 300කින්. ඊට පස්සේ කියන්නේ සුපුන් තම නිවසේ සවිකරන ලද කැමරා හා උපාංග වල පිරිවැය 1,80,000 කියන්නේ 180යි. සුපුන් තම නිවසේ එතකොට මේක ගැනිලි. නිවසේ සවිකරන්න CCTV අරන් යද්දි තොග වලින් අඩු වෙනවා. මම මෙතන තොග වලින් අඩු කරනවා ඍණ 180යි. මේක අයිතිකරු තමයි අරන් ගිහලා දින ඔහුගේ නිවසේ සවිකරන්න. එතකොට මේක ගැනිලි. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. මම ලියනවා ඍණ 180යි. ඊට පස්සේ කියනවා ගනුදෙනුකරුවන්ට කැමරා හා උපාංග ඇලවියෙන් ලද මුදල රුපියල් ලක්ෂ 3ක් වූ අතර ඒ සඳහා භාවිතා කළ කැමරා හා උපකරණ වල පිරිවැය 180යිලු. ඒ කියන්නේ පිරිවැය 1,80,000ක කැමරා ඇලවි කරලා. එතකොට තොග වලින් 180ක් අඩු වෙනවා. මේක ඇලවි කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 3කට. ඒ නිසා මුදල් වලට ලක්ෂ 3ක් එකතු වෙනවා. එතකොට 180 විකුණලා තියෙන්නේ 300ට. එතකොට 300න් 180ක් අඩු කරාට පස්සේ එනවා ලාභය 120යි. ලාභය නිසා හිමිකම් වැඩි වෙනවා 120කින්. මේක විකුණුම් නිසා අපි චුට්ටක් එක පැත්තකින් වහලා නෝට් කරලා තියාගන්න. ඒකට හේතුව මේක ආදායම් ප්‍රකාශනය හදද්දී අපට ඕන වෙනවා. හරි, ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ මාසික විදුලි බිල රුපියල් 5000ක් අයිතිකරු විසින් පෞද්ගලික මුදලින් ගෙවන ලදී. පෞද්ගලික මුදලින් ගෙවුවත් ව්‍යාපාරයේ මුදලින් ගෙවුවත් විදුලි බිල කියන්නේ වියදමක්. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. මම ඍණ 5ක් හිමිකම අඩු කරනවා. විදුලි බිල 5000යි. මේක ගෙවන්නේ අයිතිකරු තම පෞද්ගලික මුදලින්. එතකොට මේක අතිරේක ප්‍රාග්ධනයක් වගේ. එතකොට හිමිකම ආපහු වැඩි වෙනවා. ඊට පස්සේ 6 වෙනි එකේ තියෙනවා කැමරා හා උපාංග සවිකිරීම වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු මුදල රුපියල් 1,50,000ක් විය. ඒ සඳහා භාවිතා කළ කැමරා හා උපකරණවල පිරිවැය රුපියල් ලක්ෂයකි. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක කැමරා උපකරණ ඇලවි කරලා. එතකොට තොග වලින් ලක්ෂයක් අඩු වෙනවා. ඒ වගේම මේකේ මුදල් ලැබිලා නැහැ. ලැබිය යුතු මුදල රුපියල් 1,50,000යිලු. ඒක නිසා මම මේක CCTV කියන්නේ තොග විකිණීමෙන් ලැබිච්ච දෙයක්නේ. ඒක නිසා වෙළඳ ලැබිය යුතු දෑ විදිහට මම 150ක් දානවා.
මොකද ඒක CCTV ඇලවි කරන ව්‍යාපාරයක CCTV ඇලවි කරලා ලැබෙන්න ඕන ගාණක් නිසා තමයි වෙළඳ ලැබිය යුතු දේවලට දැම්මේ. එතකොට ලක්ෂයක එකක් 1,50,000කට විකුණුණයි කියන්නේ මෙතන ලාභය තියෙනවා 50,000. මම ලාභය නිසා හිමිකම් වැඩි වෙනවා. ඒ 6 වෙනි එකත් මම විකුණුම් කියලා මාක් කරලා තියාගන්න. ඔයාලත් මාක් කරලා තියාගන්න. ඒක ආදායම් ප්‍රකාශනය හදද්දී ඕන වෙනවා. ඊට පස්සේ 7 වෙනි එකේ කියනවා 100%ක වට්ටමක් අඩු කර ණය හිමියන්ට ගෙවූ මුදල 1,80,000යි. මොහොතකට හිතමු ණය හිමියන්ට ගෙවන්න ඕන ගාන 100යි. මේකෙන් 110ක් අඩු කරනවා. මම මෙතන 10ක් කියලා දාන්නම්. ඒ කියන්නේ 100ක් නම් 10ක් අඩු කරන. ඒතකොට ගෙවන්න ඕන 90යි. අපිට තියෙනවා ණය හිමියන්ට ගෙවූ මුදල 1,80,000. ඒ කියන්නේ මෙන්න මේ 90 සමානයි 180ට. එතකොට වට්ටමයි පිය වෙච්ච මුදලයි අපිට හොයාගන්න පුළුවන් 180 90න් බෙදලා 10න් ගුණ කරාට පස්සේ වට්ටම එනවා. වට්ටම 20යි. එතකොට පිය වෙච්ච ගාන 200යි. ඒක ගන්න පුළුවන් 180 90න් බෙදලා 100න් ගුණ කරලා එතකොට 200යි. හරි. එතකොට ණය හිමියන්ගෙන් ඔක්කොම 200ක් අඩු වෙනවා. ණය හිමියන්ගෙන් ඔක්කොම 200ක් අඩු වෙනවා. හැබැයි මුදල් අඩු වෙන්නේ 180ක් විතරයි. මේ විදිහටම ඍණ 180ක් කියලා දානවා. එතකොට අර 20 ලද වට්ටම්. ලද වට්ටම් කියන ආදායමක්. ආදායම නිසා මෙතන හිමිකම වැඩි වෙනවා. ඒක ආදායමක් නිසා මම මේකත් පැත්තකින් මාක් කරලා තියාගන්න. අපට ආදායම් ප්‍රකාශනය හදද්දී ආදායම් වියදම් ඕන වෙනවා. ඒ වගේම මෙන්න මේ 5 වෙනි එක විදුලි වියදම්. මෙන්න මේකත් අපට ආදායම් ප්‍රකාශනය හදද්දී ඕන වෙනවා. ඊට පස්සේ 8 වෙනි එකේ කියනවා ආගමික ස්ථානයට නොමිලේ සවිකරන දුන් කැමරා උපාංගවල පිරිවැය 75,000යිලු. එතකොට කොහොමත් CCTV තොග වලින් 75ක් අඩු වෙනවා. CCTV තොග වලින් 75ක් අඩු වෙනවා. මේක නොමිලේ දුන් නිසා පරිත්‍යාගයක්. පරිත්‍යාග කියන්නේ වියදමක්. වියදම් නිසා හිමිකම් අඩු වෙනවා ඍණ 75කින්. ඒ වියදමත් මම නෝට් කරලා තියාගන්න මට ආදායම් ප්‍රකාශනය හදද්දී ඕන වෙන නිසා. හරි. ඊට පස්සේ 9 වෙනි එකේ කියනවා ව්‍යාපාරයේ මාසික විදුලි බිල රුපියල් 2,500ක් වන අතර එය මෙතෙක් ගෙවා නැත. දුරකථන බිල කියන්නේ වියදමක්. ගෙව්වත් නොගෙව්වත් ඒක වියදමක් නිසා මම මෙතන හිමිකමෙන් අඩු කරනවා දහස් වලින් 2.5. මේක තවමත් ගෙවලා නැහැ කියන්නේ උපචිත වියදමක්. උපචිත වියදම් වලට එකතු වෙනවා 2.5. ගෙව්වත් නොගෙව්වත් ඒක වියදමක්. ඒක නිසා මට ආදායම් ප්‍රකාශනය හදද්දී ඒකත් ඕන වෙන නිසා මම ඒක නෝට් කරලා තියාගන්නවා. හරි. ඊට පස්සේ එකේ කියනවා 10 වෙනි එකෙන් ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් 7,200ක් ලද අතර. ඒ කියන්නේ 7.2ක් මුදල් හම්බ වෙන එක නිසා මුදල් වැඩි වෙනවා 7.2ක්. ලද අතර දුන් වට්ටම 800යිලු. දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදම් නිසා 0.8ක් හිමිකම් වලින් අඩු වෙනවා. දුන් වට්ටම් කියන්නේ වියදමක් නිසා මේක චුට්ටක් නෝට් කරලා තියාගන්න ආදායම් ප්‍රකාශනය හදද්දී අපට ඕන වෙනවා. මේ දුන් වට්ටමයි ලැබිච්ච මුදළු නිසා වෙළඳ ලැබිය යුතු දෑ 8කින් 8,000කින් අඩු වෙනවා. ඊට පස්සේ කියනවා ණය හිමියන්ට ගෙවූ චෙක්පත් වලින් රුපියල් 45,000ක චෙක්පත් අගරු වී ඇත. ණය හිමියන්ට ගෙවුවා නම් මුදල් අඩු වෙනවා. ඒක අගරු වුණා නම් ආපහු මුදල් වැඩි වෙනවා. එතකොට 45,000කින් මුදල් වැඩි වෙනවා. මම මෙතන දානවා ධන 45යි. ඒ වගේම ලද වට්ටම අහිමි කරන ලදී. මෙතන ලද වට්ටම 10%ක් වෙන්න ඇති. මොකද අපිට ඉස්සෙල්ලා හම්බුනේ 10%යි. මෙතන ඒක කියලා නැහැ. එතකොට 10%ක් කියන්නේ 5යි. ලද වට්ටම් නිසා හිමිකම් වැඩි වෙනවා. හිමිකම් වැඩි වුණ නිසා දැන් ලද වට්ටම අහිමි කරද්දී හිමිකම ආපහු අඩු වෙනවා. ණය හිමියන්ගෙන් 50,000ක්ම වැඩි වෙන. ඒ කියන්නේ ණය හිමියන්ට ආපහු 50,000ක්ම ගෙවන්න ඕන වෙනවා. ඊට පස්සේ කියනවා මාසික දේපල පිරියත හා උපකරණ ෂෙයා රුපියල් 40,000යිලු. ෂෙයා නිසා දේපල පිරියත උපකරණ වලින් අපි අඩු කරනවා 40ක්. ඒ වගේම ෂෙයා කියන්නේ වියදමක්. වියදමක් නිසා අපි හිමිකමෙන් අඩු කරනවා. ඊට පස්සේ කියනවා රුපියල් 50,000ක් පිරිවැය වූ කැමරා උපකරණ තොගයක් සොරාගෙන තිබූ අතර ඒ සඳහා රක්ෂණ ආයතනයෙන් 60%ක වන්දියක් ලැබීමට නියමිතයි. තොගය හානි වෙනෝනේ 50,000ක. ඒක නිසා තොග වලින් අඩු වෙනවා 50,000. ඊට පස්සේ කියනවා සොරාගෙන තිබූ අතර මේකෙන් 160ක වන්දියක් ලැබෙනෝනේ. ඒ කියන්නේ 50,000ම අපි වියදමක් විදිහට දාන්නේ අපට වන්දියක් හම්බ වෙනවා 160ක. ඒතකොට 50,000ට 160ක් කියන්නේ 30,000යි. 30,000ක වන්දියක් හම්බ වෙන නිසා අපි ඒක දානවා වෙනත් ලැබිය යුතු දෑ වලට 30ක් විදිහට. එතකොට 50,000ක තොග හානි වුණා 30,000ක වන්දියක් හම්බ වෙන. එතකොට වියදම් විදිහට අපි දාන්නේ 20,000යි. මේ 20,000 අපි තොග හානියක් විදිහට සලකමු. එතකොට මේක ආදායම් ප්‍රකාශනය හදද්දී අපට වියදම් අපට ඕන වෙනවා. ඊට පස්සේ කියනවා මැයි මාසයේ නියමිත ගනුදෙනුකරුවන්ට කැමරා සවිකිරීමක් වෙනුවෙන් ලද මුදල රුපියල් 60,000යි. ඒ කියන්නේ මේ අප්‍රේල් මාසයේ මැයි මාසය කියන්නේ එන මාසෙ. එතකොට මේක අත්තිකාරමක් හම්බෙලා රුපියල් 60,000ක. අත්තිකාරම නිසා මුදල් 60කින් වැඩි වෙනවා. ඒ වගේම ලද අත්තිකාරම් 60කින් වැඩි වෙනවා. හරි මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ගනුදෙනු ටික
සමීකරණයට දාන්නේ. හරි ඊට පස්සේ අපෙන් අහනවා ආදායම් ප්‍රකාශනයේ මම ඔයාලට කිව්වා විකුණුම් ටිකයි ආදායම් ටිකයි වියදම් ටිකයි සමීකරණයට දාද්දිම මාක් කරගන්නේ කියලා. එතකොට විකුණුම් තිබ්බා 4 සහ 6 ගනුදෙනු වල. එතකොට 4 වෙනි එකේ මුදලට විකුණුමක් සහ 6 වෙනි එකේ ණයට විකුණුමක් තිබ්බා. එතකොට ඔක්කොම විකුණුම් මෙතන මුදල් තියෙනවා 300යි මෙතන වෙළඳ ලැබිය යුතු දෑ 150යි. එතකොට ඔක්කොම විකුණුම් 450යි. විකුණුම් අපිට 450යි කියලා ගන්න පුළුවන්. මම මේක දහස් වලින් මෙතන 450යි කියලා දානවා. ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයාගන්න වෙනවා. ඒ විකුණුම් ගනුදෙනු වලම ඇවිල්ලා තොග කොච්චර අඩු වෙලාද කියලා බලන්න. ඒ කියන්නේ 4 වෙනි ගනුදෙනුවේ විකුණුම් 300 මෙතන තොග අඩු වෙලා තියෙන 180ක්. 6 වෙනි එකේ තොග අඩු වෙලා තියෙන 100ක්. ඒ කියන්නේ විකුණුම් පිරිවැය වෙන්නේ 180යි 100යි ඔක්කොම 280යි. මම මෙතන විකුණුම් පිරිවැය කියලා 280ක් අඩු කරනවා. ඊට පස්සේ දල ලාභය අපට ගන්න පුළුවන් 450න් 280ක් අඩු කරාට පස්සේ එනවා දල ලාභය 170යි. ඊට පස්සේ මම ආදායම් වියදම් මාක් කරගන්නේ කිව්වා ඉස්සෙල්ලා. ඒක නිසා මම මෙතන ආපහු ඒක බලන්නේ වෙනත් ආදායම් වල අපිට තිබ්බ ලද වට්ටම මෙන්න මේ 7 ගනුදෙනුව තමයි ලද වට්ටම තිබ්බේ. ලද වට්ටම් 20000යි. ලද වට්ටම් කියන ආදායමක් ආදායම් මෙතෙන්ට අපි දානවා. ඒ වගේම අපි ඉස්සෙල්ලේ සමීකරණ දාද්දිම මම අර කියපු මාක් කරගන්නේ කියපු වියදම් ටික අපි මෙතෙන්ට දාලා ඒ ටික අඩු කරනවා. එතකොට වියදම් තිබ්බ 5000ක විදුලි වියදමක් තිබ්බා. ඒක අපි අඩු කරනවා. පරිත්‍යාගයක් තිබ්බ 75ක. දුරකථන ගාස්තුවක් තිබ්බ 2.5යි. ඒ වගේම ලද වට්ටමක් අහිමි කළා 5000ක. ඒ කියන්නේ අහිමි ලද වට්ටම් කියන්නේ එතකොට ඒක වියදමක් විදිහට දානවා. ආදායමක් අහිමි කරලා ලද වට්ටම් අහිමි 5යි. ඊට පස්සේ දුන් වට්ටමක් තිබ්බ 0.8ක. ඊට පස්සේ ෂය තිබ්බා 40000ක ෂය තිබ්බා. ඊට පස්සේ තොග සොරා ගැනීමක් තිබ්බා. මම මේක තොග හානි කියලා දානවා. තොග සොරා ගැනීමක් තිබ්බා. එතන වියදම ආවේ 20000යි. හරි මෙන්න මෙච්චරයි වියදම් ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන වෙනත් ආදායම් ටික එකතු කරලා වියදම් ටික අඩු කරලා ශුද්ධ ලාභය ගන්න. දල ලාභයට වෙනත් ආදායම් ටික එකතු කරලා වියදම් ටික අඩු කරාට පස්සේ එනවා 41.7ක්. මේක තමයි ශුද්ධ ලාභය වෙන්නේ. ඒ වගේම ගාණ යහන 23/4/30 දිනට මුදල් ශේෂය හා වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය. එතකොට මුදල් ශේෂය වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය අපිට ගන්න පුළුවන්. මුදල් තීරුව එකතු කරාට පස්සේ මුදල් ශේෂය එනවා. එතකොට මුදල් තීරුවේ තියෙන එකතු වෙන ටික එකතු කරලා අඩු වෙන ටික අඩු කරාට පස්සේ එනවා 1332.2 දහස් වලින් අන්න ඒක තමයි මුදල් ශේෂය. එතකොට වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය අපෙන් අහනවා. වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වෙළඳ ගෙවිය යුතු දෑ තීරුවේ එකතු වෙන ටික එකතු කරලා අඩු වෙන ටික අඩු කරාට පස්සේ එනවා දහස් වලින් 150. ඒක තමයි වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය වෙන්නේ. ඔයාලගේ ශේෂය අහලා තියෙන තැන්වල දහස් වලින් ලියන්න එපා. බිංදු තුනකුත් අගට දාලා ලියන්න. හරි මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ ගාන හදන්නේ මෙන්න මේ විදිහට.